වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. මේ ඉන්නේ ධම්මි. ධම්මි කියන්නේ අන්ධ ඒ වගේම අහිංසක පුංචි දුවක්. අම්මයි තාත්තයි පුංචි ධම්මිව දාලා ගිය දවසේ ඉඳන් එයාව ආදරෙන් රැක බලාගත්තේ එයාගේ ආච්චි. ආච්චි උදේ වෙලාද? උදේ මොන උදේද දැන්? කෝකෝ මෙහාට එන්න. මූණකට සෝදලා දොස්තර මහත්මිය ළඟට යන්න ලෑස්ති වුණා නා. සීලවතී නැන්දේ කොහෙද මේ අන්ද කෙල්ලත් එක්ක උදේ පාන්දර බැහැරක් වත්ත? අපි මේ දොස්තර මහත්තය ළඟට යනවා. මේ කෙල්ලගේ ඇස් දෙක චෙක් කරන්ට අද නොවැදින දීලා තියෙන්නේ. ඈ නැන්දේ මේකිගේ අම්මයි අප්පයිකෝ උන්දලගෙන ආරංචියක් නැතේ? රට රාජ්‍ය ගියාමයි අදත් නෑ. මේකිගේ අවාසනාව? අනේ ඒක නම් එහෙම තමයි. මේ හැදීගෙන එන කෙලිව මේ නාකි මං කොහොමද බලා කියාගන්නේ? ඒ දෙන්නත් ගියාමයි ඔහේ නෑ ආරංචියක්. හොයලා බැලුවේ නැද්ද? මේ නාකි මං කොහේ කියලා හොයන්නද යසවතියෝ? කොහේ හරි හොඳින් ඇති කියලා හිතාන මාත් ඉතින් ඔන්න ඔහේ ඉන්නවා. අන්ද කෙල්ලෙක්ට උන්දලගේ නම දෙන්න බැරුව මේ කෙල්ලව ඔහෙට පංකාදු කරලා යන්න ඇති. මට වැඩියක් නෑ බොල. මගේ පන කෙන්ද තියෙනකම් මම මේ කෙල්ලව රකින්නවා. කතාවෙන් කතාව පරක්කුත් වුණා. නිලාවට යාගන්න බැරි වුණත් තව දවසක් රස්තිය ආදුවේ. යන් කෙල්ලයන් එහෙනම් යසවතියෝ අපි ගොහින් එන්නම්කෝ. හොඳයි බොරුවට ගියාටමකෝ අදත් රස්තියාදුවක් තමයි ඉතින්. ඕව පැත්තියෙන් ගෙන ලෙඩවල් ඕව හොඳ කරයි කියලා තමයි බය. බොරුවට සල්ලි යට කරනවා. හොඳයි ඉතින් සුමන පාලායේදී හම්බ කරලා තිබිච්ච නිසා. ආච්චි අම්මයි තාත්තයි මාව දාලා ගියේ මගේ ඇස් පේන්නේ නැති නිසාද ආච්චි? ඇස් පේන්නේ නැතුව ඉපදුණු එකට මං වැරදිද ආච්චි? ඔය යසවතී කියන ඒව කවුද කනකට ගන්නෙ? ගමේ උන්ට පදයක් හදන එකනේ ඒකිගේ වැඩේ. ඔහේ ඕව හිතට ගන්න එපා මයි පුතේ. හොඳයි ආච්චි. අද නම් හරිම තෙහෙට්ටුයි. හැමදාම බලමු කියලා දොස්තරලා කිව්වට කෝ තාම හරියට වචනයක් කිව්වේ නැහනේ. මගේ ඇස් දෙක සනීප කරන්න බැරුව ඇති ආච්චි. මන් නිසා ආච්චිටත් කරදරේ. යසවතී නැන්දත් කිව්වේ මගේ ඇස් සනීප කරන්න බෑ කියලා. කෝ යසවතිය කිව්ව දේ තාම මගේ දූගේ හිතේ තියෙනවා වාගේ. ධම්මියෝ හිතේ තියෙන විශ්වාසය තමයි අපි හිතන්නෙත් නැති මාර්ගවලට දොරටු අරින්නේ. මට විශ්වාසයි මම මැරෙන්න කලින් ඔය දිලිසෙන ඇස්වලින් මේ ලෝකය දකීවි. අනේ මගේ ආච්චි. ආච්චි මට ගොඩක් ආදරේ කියලා මන් දන්නා. මාත් ආච්චිට ගොඩාරයක් ආදරෙයි. ආච්චි මේ මාව බලා ගන්නවා වගේම මගේ ඇස් පේන දවසට මං ආච්චිවත් ආදරෙන් බලා ගන්නවා. ධම්මි තෙල්ලම් කරන්න එනවද? ආච්චි මං යන්නද? හොඳයි පරිස්සමෙන් ඕන්. ගියාට කමක් නෑ. කැලේ පැත්තේ එහෙම යනව නෙමෙයි.
මේ අපි යමුද කැලේ පැත්තට? අනේ මට නම් බෑ. මං කොහොමද කැලේ ඇතුලේ ඇවිදින්නේ? මට මොනවත් පේන්නේත් නැහැ. කැලේ ඇතුලේ නරක මිනිස්සුයි දරුණු සත්තුත් ඉන්නවා කියලා අපේ ආච්චි කිව්වා. ඒ නිසා ඒ පැත්තට යන්න හිතන්නවත් එපා කියලා තියෙන්නේ. නෑ එහෙම බය වෙන්න දෙයක් නැතුව ඉති. අපි ගිහින් බලමුකෝ. රස පළතුරු වර්ගයමත් ඇති. අපි යමුකෝ. එන්න ධම්මි. අපි යමු. ගිහින් ඉක්මනට එමුකෝ. කැලේ ඇතුළ තිබුණු දමින වේරළු එරමිනිය පේර වැනි එක වර්ගයේ පළතුරු වර්ග රස කර කෑවා. ඉතින් මෙයාලා නොදැනුවත්වම කැලේ ඇතුළේ ගොඩාක් දුර ඇවිත් තිබුණා. සඳුන් අපි දැන් ගොඩක් දුර ඇවිත් නේද ඉන්නේ? දැන් යමුද? අපි තව දුර ගියොත් පාර හොයාගන්න බැරි වෙයි. නෑ එහෙම වෙන්නේ නෑ. අපි තව චුට්ටක් ඇවිදලා බලලා යමු. ඇවිදලා බලන්නේ කොහොමද සඳුන්? මට මොනවත් පේන්නේ නැහනේ. අපි ඔයාට කියන්නම්කෝ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මල්වල සුවඳ බලමින් ගල් මුල් උඩින් පැන මෙයාලා තව දුර ගියා. අපි දැන් ගෙදර යමුද? ඔයාට ගෙදර යන්න පාර මතකද සඳුන්? අනේ මට මතක නෑනේ. මොනවා? එතකොට අපි අතරමං වෙලාද? කලබල නොවි අපි ටිකක් බලමුකෝ. කලබල නොවි කොහොමද සඳුන්? රෑ වෙන්න කලින් අපි ගෙදර යන්න ඕනි. දැන්ටමත් ආච්චි මාව හොයනවා ඇති. අනේ ඕ සඳුන්. අපි කොහොම හරි ගෙදර යන්න පාර හොයාගන්න ඕනි. එහෙම හොයන්නේ කොහොමද මදාරා? මේ කැලේ පාරවල් නැතුව ඇතිනේ. අනේ මට බයත් හිතෙනවා. හරිම සුවඳක් එනවා. මොකක්ද? මොකක්ද සුවඳ? මල් සුවඳක්ද? පළතුරු සුවඳක්ද? මට නම් හිතා ගන්න බෑ. හරිම සුවඳයි. අපි යමු බලන්න මේ පැත්තට. මේ හැමතැනම සුවඳයිනේ. කොහෙන්ද මේක එන්නේ කියලා හිතා ගන්න බෑ. මල් වලවත්ද? නෑ. මේ මල් නම් අපේ එද්දි කලිනුත් හම්බුණා. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහින් බලමු. හරි අපි යමුකෝ. හැම තැනම හෙව්වත් මේ අයට සුවඳ ආවේ කොහෙන්ද කියලා නම් හොයාගන්න බැරි වුණා. කවුද hina වෙනව හෙන්නේ? කොහෙද? අපි මේ පැත්තට යමු. ඇයි මොකද උනේ? කෑ ගහන්න එපා ධම්මි. මායාකාරියක්ද කොහෙද? මායාකාරියක්? හරි පුදුමයි. ඔව් ධම්මි. කුරුල්ලෙක් වගේ පියාඹනවා. අනේ මට බයයි. අපි ගෙදර යමුද? අපි මෙතන මොකද වෙන්නේ කියලා බලලා මෙයා. අනේ මට නම් පේන්නේ ලස්සන සුරංගනාවියක් වගේ. අපි තව චුට්ටක් ළඟට යමුකෝ. යමු. කවුද මේ සුරංගනා ලෝකෙට අනවසරෙන් ඇතුළු වුණේ? අපි මේ කෙල්ලේ අතරමං වෙලා ඉන්නේ. ඔබ කවුද? අපේ සුරංගනා ලෝකෙට මේ මල් කැකුළු 3 සාදරයෙන් පිළිගන්නවා. සුරංගනා ලෝකෙ? අනේ මටත් බලන්න පුළුවන් වුණා නම්. මට මේ ලෝකෙ මොනවත් බලන්න බෑ. මෙච්චර ආදරෙන් මාව බලාගන්න මගේ ආච්චිගේ මූණවත් මට බලන්න බෑ. අනේ මට හරිම දුකයි. එන්නකෝ පුංචි පැටියෝ. මං ඔයාට මේ ලෝකේ තියෙන දේවල් විස්තර කරන්නම්කෝ. ඔයා ඒ දේවල් හිතින් මවා ගන්න. මං කොහොමද මවා ගන්නේ? මේ වෙනකම් මේ ලෝකේ කිසිම දෙයක් දැකලා නෑ මං. අනේ
මටත් ඇස් දෙකක් තිබුණා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන දේවල් තියෙනවද බලන්න. මෙච්චර ආදරෙන් මාව බලා ගන්න මගේ ආච්චි මොන වගේද කියලාවත් මන් දන්නේ නැහැ. ඒත් මන් දන්නවා එයාගේ කරුණාවෙන් පිරි ලස්සන හදවත වගේම එයාගේ මූණත් ගොඩක් ලස්සනයි කියලා. ඔව් ඔයාගේ ආච්චි ගොඩක් ලස්සනයි. ඔයා දන්නවද මගේ ආච්චිව? මං ඔයාලා හැමෝවම දන්නවා. මං ඔයාලා දිහා බලන් ඉන්නේ. මොකක්ද ඒ සත්‍යේ? හැංගෙන්න දරුවනේ ඉක්මනට එන්න මෙහෙට එන්න. එයා යනකම් එළියට එන්න එපා. සද්ද කරන්නත් එපා. ඔබ මාව බලාපොරොත්තු වෙන්න. ඔබ තවත් ලස්සන වෙලා. ඔබේ සහෝදරියන මං ඒක ඇතට ඉන්නේ. ඔබේ හැම දිලිසෙනා. ඔබේ ඒ මායාව කුමක්ද? ලොරීනා, ඇයි මෙහෙම ඊර්ෂ්‍යා කරන්නේ? මං ඔබේ එකම නැගණිය. මෙතන කිසිදු මායාවක් නැහැ ලොරීනා. ඇයි අපිට එකට සතුටින් ඉන්න බැරි? ඕක අහලා එපා වෙලා. මට නම් මේක දැන් හොඳටම ඇති. මං ඔබව හිර කරනවා. සතහටම. ඉන්න. ඇයි මේ ඔයාලා රණ්ඩු කරන්නේ? ඔයාලට මොනවයින් අඩුවක්ද? එකිනෙකා අතර රූපෙන් වෙනස්කම් තිබුණත් තම තමන්ට ආවේනික ලස්සනක් තියෙනවා. ලස්සන කියන්නේ ඇස් වලින් දැක්ක රූප නෙමෙයි. හිතේ තියෙන යහපත්කමට. මගේ ඇස් දෙකම නැති වුණත් මං කවුරු එක්කවත් තරහ නැහැ. වෛර කරන්නෙත් නැහැ. ඔයාලට හැමදේම තිබිලත් ඇයි මෙහෙම රණ්ඩු වෙන්නේ? මේ කවුද? මනුස්ස දුවක්? මෙයාද මට උපදෙස් දෙන්නේ? ලොරීනා, එයාට යන්න දෙන්න. පුංචි වුණත් ඔයා කිව්ව දේ හරි. මං වැරදි. තව කෙනෙක්ගේ ලස්සනත් මගේ කරගන්න බැහැ. එය ලැබෙන්න ඕන දෙයක්. මට කවදාවත් ඔයා වගේ ලස්සන වෙන්න බැහැ. ඊටත් වඩා වැදගත් දේ. මට මගේ සහෝදරියගේ ගෞරවය ආයෙත් ලබා ගන්න වෙන්න නැහැ. මම මේ සුරංගනා ලෝකේ අතහැරලා යනවා. අනේ එලෝවින්, මගේ එකම සහෝදරිය, මට සමාවෙන්න. මගේ ඊර්ෂ්‍යාවට මාවම අභිබවා යන්න දුන්නා. මට සමාවෙන්න. කොහොම වුණත් ලොරීනා ඇගේ සිතුවිලි මොහොතකට සමතයකට පත් කරගන්න පසුබැස්සා. ලොරීනා ඇගේ අඳුරු මායාව අත්හැර තමා යහපත් වෙලා ප්‍රීතිමත් පසුතැවෙන ජීවිතයක් ගත කරන්න කැමති වුණා. එලොවිනා ඇගේ එකම සහෝදරියට සමාව දුන්නා. ධම්මී, ඔයා මට මේ දුන්න වටිනම දේ වෙනුවෙන් මං ඔයාට තෑග්ගක් දෙනවා. මේ මායා ජලයෙන් ඔයාගේ මුහුණ සෝදන්න. මායා ජලය? ඔව්, මායා ජලය. මෙය තියෙන්නේ හදවත පිරිසිදු අයගේ දුකම ගන්න. ඔයාගේ හිතේ තිබුණු ධෛර්යය වගේම විශ්වාසයට තමයි ඒ තෑග්ග ලැබුණේ ඔයාට. මට දැන් හොඳටම පේනවා. මට ඔයාලව පේනවා. අනේ ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුතියි. මං කවදාවත් හිතුවේ නෑ මට මේ ලෝකෙ බලන්න පුළුවන් වෙයි කියලා. ඒත් මට මගේ ආච්චි කිව්වා හිතේ විශ්වාසය තියාගන්න කියලා. ආච්චි හරි. මට හරිම සතුටුයි. අනේ මාව ගෙදරට එක්කන් යන්න. මගේ ආච්චි ගොඩක් සතුටු වෙයි. ඔයාගේ හිතේ තිබුණු ධෛර්යය වගේම විශ්වාසයට තමයි ඒ තෑග්ග ලැබුණේ ඔයාට. මේ සමනලය ඔයාලට පාර පෙන්නයි. ආච්චි, ආච්චි. කොහෙද කෙල්ලේ මෙච්චර වෙලා ගියේ? මම මේ ගිනි රත් වෙලා හිටියේ. මට ඔයාව පේනවා. මම මේ ඇවිදිනවා, තනියම ඇවිදින්න. මට මේ හැමදේම පේනවා. මේ බලන්නකෝ ආච්චි. ආච්චිට සතුටුයි නේද? එහෙනම් මේ නාකි මම මැරෙන්න කලින් මගේ කෙල්ලට මේ ලෝකේ බලන්න වාසනාව තිබුණා.
අනේ 33 කෝටියක් දෙවිවරුන්ගේම පිහිටයි. ධම්මි හිතේ විශ්වාසය දුන්න මොහොතේ ලෝකය පුරා අලුත් දොරටු විවෘත වුණා. ලෝකෙ දකින්න ඇස් දෙකක් ඕන නෑ. හදවතින් දකින්න පුළුවන් නම් ඉන්න ලෝකයම ලස්සනයි.